ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයක් තමයි සුපටිපන්න ගුණය. ඒ ආර්ය මහා සංඝ රත්නයේ සුපටිපන්න වන්නේ උන්වහන්සේලාගේ ඒ සුන්දර වූ ප්‍රතිපදාවෙන් යුක්ත නිසා උන්වහන්සේලා මේ ලෝකේ රාග ద్వේෂ මෝහ දුරු කරනවා. රාග ద్వේෂ මෝහ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ වගේම රාග ద్వේෂ මෝහ දුරු කරපු පිරිසක් මේ බුද්ධ ශාසනය වැඩ හිටියා. උන්වහන්සේලා තමයි රහතන් වහන්සේලා. ඒ සුන්දර වූ ප්‍රතිපදාවෙන් ගමන් කරපු නිසා ඇතැම් අය පින්වත්නි සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵල ආදී මාර්ගඵල ලැබුවා. ඒ වගේ මේ සුන්දර ප්‍රතිපදාවේ ගමන් කරපු නිසා, සුන්දර ප්‍රතිපත්තියක හිටපු නිසා ඇතැම් අය දෙව් මිනිස් සැප ලැබුවා. ඒ නිසා ආර්ය මහා සංඝ රත්නය මේ ලෝකේ සුන්දරයි. සුන්දර ප්‍රතිපදාවෙන් යුක්තයි. පින්වත්නි, මේ ලෝකේ තවත් මිත්‍යා ප්‍රතිපදාවන් ප්‍රතිපත්තීන් තියෙනවා. දැන් ඒ කාලේ ශාස්ත්‍රවරු හිටියා. අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලත්තිපුත්ත, නිගණ්ඨ නාථපුත්ත ආදී ශාස්ත්‍රවරු හිටියා. හැබැයි ඒ අයගේ ප්‍රතිපදාව සුන්දර එකක් නෙවෙයි. අකුසල් රැස් වෙන ප්‍රතිපදාවන්. ඒ ප්‍රතිපදාවේ බැසගත් සියලු දෙනාම කය බිඳී මරණින් මතු සතර අපාගත වුණා. ඒ දේවල් මිත්‍යා ප්‍රතිපදාවන්. හැබැයි අපි සරණ ගිය මහා සංඝ රත්නය මේ ලෝකේ යම් සැප ඇද්ද? මනුස්ස ලෝක සැප, ඒ වගේම දිව්‍ය ලෝක සැප, බ්‍රහ්ම ලෝක සැප, ඒ වගේ මේ සියලු සැප ඉක්මවා ගියපු රාග ద్వේෂ මෝහ දුරු වීමෙන් ලබන ඒ අමා නිවන් සැප. මෙන්න මේ ආර්ය මහා සංඝ රත්නය ඒ සුන්දර ප්‍රතිපදාවේ බැසගත් නිසා ඒ සියලු සැප ලැබුවා. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ සීසත් ධර්මයේ ශ්‍රවණය කරලා පිළිවෙලින් මාර්ගඵල ලබලා අරහත්ත්වයට පත් වෙලා පිරිනුවන් පෑවා. ඒ නිසා ඒ ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්නයි. ඒ ආර්ය මහා සංඝ රත්නය ගැන හිත පහදවා ගන්න සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.